අයිබෝන් සියලු දෙනාටම මේ අපි ප්‍රීසෙට් ඩයලොග් ටීවී බලනවා. එතකොට මේක අනිවාර්යෙන් අත්‍යවශ්‍යම භාණ්ඩයක් තමයි මේ ඩිස් එක කියන එක සිග්නල් අල්ලගන්න. සමහර වෙලාවට මේ සිග්නල් අල්ලගන්න ඩිස් එකට වඳුරෝ සත්තු එතකොට ප්‍රාණීදී එම මේක මේ වැටුණු කැඩෙනවා. මේක ඇවිල්ලා මේ LMB එක හයි වෙන ආම් එක. මේ තියෙන්නේ ආම් එක. හරිද? ඉතින් සමහර වෙලාවට මේකට ඉතින් මේ කෑල්ලක් ගන්න ගියාම අධික වියදමක් දරන්න වෙනවා. ඉතින් මම මේ අත්හදා බැලීම් කීපයක්ම කරලා බැලුවා මේ පහසුවෙන් මේකට මේ LMB රඳවනේ සකස් ගන්න පුළුවන් ක්‍රමයක්. ඊට පස්සේ මම කරා මේ ඇල්මිනියම් බාර් එකක් අරගෙන රිවට් ගහලා බැලුවා. මේ විදිහට. ඊපස්සේ මේ LMB එක රඳවන්නත් එක් කෑල්ලක් හැදුවා. ඒත් ඒක අසාර්ථකයි. ඒක හුළඟට හෙලවෙනවා. ඊට පස්සේ මම බැලුවා මේකට හොඳම විසඳුම මොකක්ද කියලා. ඊට පස්සේ මම මේකට කල්පනා කරලා බලලා මෙහෙම දෙයක් කළා. ගත්ත අඟලේ බටයක්. අඟලේ මේකට කියන්නේ බොක්ස් බාර් එක. මේක සාමාන්‍යයෙන් අඟල් 16ක් පමණ දිගයි. 16ක් දිගයි. ඒ බලන්න 16 කෑල්ලක් ගත්තා. 16ක් හරියටම 16 මාරක් තියෙනවා. හරිද? ඊට පස්සේ මේක මම දෙකට පලා ගත්තා. මේ ග්‍රයින්ඩරයක් කරන්. ග්‍රයින්ඩර් එකකින් හරියට දෙකට මැදින් පැලුවා. පලලා මේ තිබ්බේ මේක පාසුවෙන් පලා ගන්න පුළුවන් දෙකට. හරිද? දෙකට පලලා හදා ගන්න පුළුවන්. ඊට පස්සේ පළපුවාම මෙහෙම පළු දෙක වෙන් වෙනවා. ඊට පස්සේ මම ඒ වගේම පොඩි තව අඟල් 3ක විතර කෑල්ලක් අරගෙන ඒක මේ කැපුවා. කපල වෙලා ඒකට තවු දෙකක් විදගත්තා. ඊට පස්සේ මේ ප්ලාස්ටික් LMB එකේ ආම් එක හයි වෙන ප්ලාස්ටික් එක තියෙන. ඒකටත් සිදුරු දෙකක් විදගත්තා. මේ පැහැදිලි. ඔන්න සිදුරු දෙක. මෙතන තියෙනවා. කයි දෙකයි. එතන පරතරයේ තියෙනවා අඟල් 1.5ක දෙක ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ මම කරේ මේ අර කපාගත්ත මේ වගේ අඟල් 3 එකක් දෙකට කපලා ඒකත් මේ වෙල්ඩින් ෂොප් එකකට ගිහිල්ලා පාස් ගත්තා. වෙල්ඩින් ෂොප් එකකට ගිහිල්ලා පාස් ගත්තා. මේක නම් මම්මයි කරගත්තේ. ඊට පස්සේ මෙතනින් අර ආම් එකේ දුරට තියලා හිල් දෙකක් විදගත්තා. හරියට මේ බාර් එකේම කපපු එකට. ඊට පස්සේ මෙහෙම සෙට් වෙනවා. හරිද? ඊට පස්සේ දැන් තියෙන්නේ මෙච්චරයි. මේකට මේ 10 ඇන තියෙන්නේ. 10 ප්‍රමාණය ඇන 10 ඇණයක් අරගෙන මේක හයි කරගන්න විතරයි තියෙන්නේ. හරිද? මේ මෙතෙන්ට ඇන දෙකට දාලා හයි කරගන්න තියෙන්නේ. මෙතනින් LMB එකට මේ සිදුරක් විදලා ඒක සෙට් කරගත්තා. ඒ විදිහට. හරිද? මේක පහසුයි වැඩි වියදමක් යන්නේ. සාමාන්‍ය රුපියල් 300ක් 400ක් වගේ යනකොට කරගන්න පුළුවන්. මේකට මම හයි කරලා ඔයාලන්ට ඊළඟ මේ පෙන්නන්නම්. දැන් බලන්න දැන් මම මේ දෙකට ඇන දෙකක් දාගත්තා. දෙපැත්තට ඉදපු විදිහට ඇන දාගත්තා. හරි? දාලි වෙලා ඉස්සරහින් LMB එක හයි කරන බ්‍රැකට් එකකුත් ගත්තා. ඒක රුපියල් 300ක් විතර වුණා. ඒකත් සවි කරගත්තා. දැන් මේ LMB එක හයි කරලා ඉවරයි. දැන් මේකේ තීන්ත ටිකක් ගා ගන්න ඕනේ. නැත්තම් මේ ඇස්සට මලකඩ ගන්නවා. අනිත් එක මේ පාස්සද්දි හොඳට සුමුදුවට ලස්සනට පාස්ස ගන්නත් ඕනේ. මේක මම්මයි පැස්සුවේ. ඒ විදිහට කරගන්න ඕනේ. හරිද? දැන් මේක කරන්න තියෙන ඊළඟට මේ බ්‍රැකට් එක අංශක ගණන් වලට හරියට බල්ලා හයි කරලා වහලෙන් අල්ලගෙන සිග්නල් අල්ලගෙන පුළුවන් අපිට ඩයලොග් කරේ ප්‍රීසෙට් හරි ඇන්ටනාවක් හයි කරගන්න. හයි කරගෙන ටීවී බලන්න පුළුවන්. මේ විදිහට ඔන්න ඔය විදිහට මේක මම ගන්න ප්‍රමාණය කියන්න අහපව. අඟලේ බොක්ස් බාර් එක අඟල් 16 මාරක් කපලා ගත්තේ මැද්දෙන්. කපලා වෙල්ඩින් කරා. එන දෙකක් දැම්මා. එච්චරයි. හරි පාස් සරලයි. ආයෙ වඳුරන්න තියා මොකෙකුටවත් කඩන්න බෑ මේක. ඒ වගේම මම ඉදිරියේදී මේ ප්‍රීසෙට් channel එක මේ සේවාව ගැන
තව වීඩියෝ කීපයක් ගේන්න බලාපොරොත්තු වෙනවා. එහිදී බලාපොරොත්තු වෙනවා මේ ප්‍රීසෙට් එකෙන් channel දැන්ට මේන්නේ 50යිනේ. 200කට වැඩි ප්‍රමාණයක් බලන ආකාරය. ඒ කියන්නේ ඩිස් දෙකක් ගහලා මේ වගේ දෙපැත්තට හදන ආකාරය ගැන කියලා දෙන්න. පහසුවේ PT එකක් ඇඩ් කරලා. එතකොට ඕගොල්ලන්ට මේ ලොකු බිල් ගෙවලා මේ ඩයලොග් පාවිච්චි කරන්නත් අවශ්‍ය වෙන්නේ නැහැ ඉතින්. එහෙම බලපුවාම